අල්ලාහ් අහන්නේ අලම් නජ්අල් ලහු අයිනයින්. මත්පැන් බෝතලේ ගන්න යන්නේ ඕකේ මොකද්ද තියෙන ඵලේ? ඇස් දෙකෙන් පේන්නේ නැද්ද? මත්පැන් බීලා සමාජයේ කරන දේවල් පේන්නේ නැද්ද? මත්පැන් බීලා රියපද වෙනවා, ගිහිල්ලා හැප්පෙනවා, ඕක පේන්නේ නැද්ද? මත්පැන් බීලා ඇවිල්ලා බිරිඳට ගහනවා, මේක පේන්නේ නැද්ද? අලම් නජ්අල් ලහු අයිනයින්. අපි මිනිසට ඇස් දෙකක් දුන්නේ නැද්ද? අල්ලාහ් අහනවා ප්‍රශ්නේ. ඊළඟ එක වලිසානව වෂෆතයින්. කටේ තියලා බලනවා, තිත්ත රහයි, සැරයි, පැණි රහයි, සිගරට් එක බොන එකෙන්, මත්පැන් බොන එකෙන්, කුඩු දාගන්න එකෙන්, හෑන්ඩ්ස් භාවිතා කරන එකෙන්, ගංජා භාවිතා කරන එකෙන් අපේ දිවට තියෙන රස මොකක්ද? තොල කළු වෙන එක විතරයි. කටේ තියෙන පණ නැති වෙන එක විතරයි. මේක මිනිස්සයා තේරුම් ගන්නේ නැද්ද? අලම් නජ්අල් ලහු අයිනයින් වලිසානව වෂෆතයින්. හරකට ගිහිල්ලා පුන්නක් පුදුන්නා නම් හරක කනවා. ඇයි? මේක මගේ කෑම කියන එක හරකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. හැබැයි හරකට ගිහිල්ලා ගින්දර දුන්නා නම් ඌ ඈත් වෙනවා. ඇයි? ඌ දන්නවා මේක මගේ බඩට හරියන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සයා බලන්න අල්ලාහ්ගේ සැලසුම කොච්චර ලස්සනද කියලා. අල්ලාහ් සුරදූතයින් මැව්වා. සුරදූතයින්ට ආශාවක් නැහැ. විවාහ වෙන්න ඕනේ, කන්න ඕනේ, ගමන් බිමන් යන්න ඕනේ. ආශාවක් නැහැ. අල්ලාහ් කියන දේ ඒ විදිහට කරගෙන තමන්ගේ පාඩුවේ හිටියා. සත්තු බලන්න බුද්ධිය නැහැ, දැනුම නැහැ. හැබැයි සුරදූතයින්ට දැනුම තිබ්බා. ආශාව නැහැ. සත්තු බලන්න, සත්තුන්ට දැනුම නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කන බොන ආශාව තියෙනවා. කන්න බොන්න ඕනේ, පෞල්. හැබැයි මිනිස්සයා බලන්න, මිනිස්සයාට දැනුමක් තියෙනවා, ආශාවක් තියෙනවා. අල්ලාහ්ගේ බලාපොරොත්තුව මොකක්ද දන්නවද? මේ ලෝකෙට මගේ ගැත්තෙක් හැටියට මම ඔබව යවනවා. එහෙ ගිහිල්ලා ඔබ කැමති දේවල් මං වෙනුවෙන් වැළකීලා ඉන්නවා. මේක තමයි අල්ලාහ්ට කියන්නේ. මේක තමයි අල්ලාහ්ගේ නියෝජිතයන්. අල්ලාහ් මේ පොළවේ නියෝජිතයෙක් හැටියට මිනිස්සයව ඇති කරලා මිනිස්සයාගෙන් බලාපොරොත්තු වෙන්නේ අල්ලාහ් අන්න ඒක තමයි.